හෙලෝ ගයිස් කොහොමද ඉතිං ඔයාලට මම ඉතිං අද දවසේ ලෑස්ති වෙන්න ඔයාලට BTC අප්ඩේට් එක දෙන්න ගිය සතිය දුන්නා වගේ ඉතිං අද දවස ඇවිල්ල 2026 ජූනි මාසේ 13 වෙනිදා සෙනසුරාදා දවස දැන් වෙලා ඇවිල්ලා රෑ 9:44 ඉතිං මාකට් එක ඔයාලට පේන ඇති මම කලින් දීපු BTC අප්ඩේට් එක කියන්නේ ගිය සතියේ දීපු BTC අප්ඩේට් එකේදී මම කීව විදිහට මෙන මේ ලික්විඩිටි අරගන්නේ නැතුව තමා මාකට්ක ගුලිෂ් මූමන්ට් එකට ආවේ ඉතින් වාට පේන ඇති ම කිව මෙන මේ ලික්විඩිටි අරගත්තර පස්සේ මාකට්ක මෙන මේ තියෙන FG ලෙවල් එකට ඇවිත් නැවත ඩවුන් එකක් ඇවිල්ලා තමා අය එන්න මේ කියන 69 කියන ප්‍රයිස් ලෙවල් එකට යන්න ඕන කියලා මම ඔයාලට කිවේ ඉතින් මේ වෙනකොට දැනට තියෙන ෆන්නමටල් නිවස් සහ ඒ වගේම අවදවස් අතරකින් තියෙනවා රේට් ඩිසිෂන් එකක් ඉතින් ඒ රේට් ඩිසිෂන් එකේදී රේට් කට් එක හෝල්ඩුනොත් එහෙම බොහෝ දුරට මාකට් එක මම කියපු ලෙවල් වලට ඩවුන් වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා ඉතින් අපි බලමු මාකට් එක මොන විදිහට රියැක්ට් කරන්න වගේම රේට් කට් ඩිසිෂන් එක මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා ඉතින් මම කලින් දීපු BTC අප්ඩේට් එක මම අයින් කරගන්නම් ඉතින් ඔයාලට පේන ඇති මේ වෙනකොට මාකට් එක කන්සොල්ඩේෂන් එකක් විදිහට අප්ට්‍රෙන්ඩ් එකක් මේ වෙනකොට කන්ටිනියු කරලා තියෙන ඔයාලට පේනවා ඇති ඉතිං මාකට් එක මෙන මේ තියෙන මෙන මේ තියෙන ඩේ චාට් එක මෙන මේ රිජෙක්ෂන් කැනල් එකත් එක්ක මම හිතනවා මාකට් එක මෙන මේ ලෙවල් එකට නැවත ඇවිල්ලා මූමන්ට් එකක් ගිහිල්ලා තමා මාකට් එක ඩවුන් එකක් එන්න ඕන කියලා මොකද මෙතන බලනකොට දැනට දවස් 6ක කාලයක් තුළ තිබුණ ලික්විඩිටි මෙන්න මෙතනදී හල් කරලා තියෙන මෙන්න මේ කැනල් එකේදී වගේම ප්‍රයිස් එක මෙතනදී රිජෙක්ට් කරලා තියෙනවා නමුත් මාකට් එක මෙන්න මේ FEG ලෙවල් එකට FEG ලෙවල් එකට ගිහිල්ලා තමා නැවත ස්ට්‍රෝං ඩවුන් එකක් එනවා නම් එන්න ඕන ඉතින් එහෙම ඩවුන් එකක් එන්න තරම් තාම මාකට් එකේ මේ වෙනකොට ස්ට්‍රෝං එකක් නෑ ඉතින් අපි බලමු සන්දා දවස වෙනකොට මාකට් එකේ US ගවමන්ට එක ස්ටොක් මාකට් එක ඕපන ටයිම් එක වෙනකොට කොයි විදිහට මාකට් එක රියැක්ට් කරන්න කියලා. ඉතින් අපි බලමු අද දවසේ ඇනලයිස් කරලා මොන විදිහටද මාකට් එක රියැක්ට් කරන්න කියලා. ඉතින් මේ වෙනකොට මාකට් එක තියෙන්නේ බුලිෂ් මූවමන්ට් එකකට වගේම බියරිෂ් මූවමන්ට් එකකට 50% වගේ පොයින්ට් එක තමා මේ වෙනකොට තියෙන්නේ මොකද මාකට් එක මේ වෙනකොට ගොඩාක් බයස්ලා මේ පොයින්ට් එකේදී ගොඩක් එකතු වෙලා තියෙනවා බයි කරන්න වගේම මාකට් එක මෙන්න මේ FEG ලෙවල් එකට අප වෙද්දි සෙලස්ලත් මම හිතනවා ගොඩක් දුරට වී කියලා මොකද මෙන්න මේ ස්ට්‍රෝං ලික්විඩිටි තියෙන ඒරියස් තුනක් තියෙන ඔයාලට පේනවා ඇති ඉතින් අපි බලමු මාකට් එකේ මොන විදියට රියැක්ට් කරයිද කියලා ඉතින් මම මාකට් එකේ රියැක්ට් කරන්න ඕන විදිහ මම අදින්න පටන් ගන්න හරි මාකට්ගේ මේනකොට මාකට් එක බුලිෂ් මූමන්ට් එක තියෙන්නේ එතකොට මේ කැඩල් එක ඉවරෙන්ට තව පෑ 7යි විනාඩි 41 එකක් තියෙනවා ඉතිං මේ වෙනකොට බුලිෂ් මූමන්ට් එක තිබුණට නැවත මාකට් එක ප්‍රයිස් එක රිජෙක්ට් ගමන් තියෙන ඉතින් අපි බලමු හෙට දවස වෙද්දි මාකට් එක මෙන්න මේ කැනල් එක මොන විදියට තියේද වගේම ඊළඟ සතිය දවස වෙද්දි සතිය සෙනසුරාදා දවස වෙද්දි මාකට් එක මොන විදියටද රියැක්ට් කරලා තියෙන්නේ කියලා අපි බලමු. ඉතින් මම මාකට් එක ඩ්‍රෝ කරන්න පටන් ගන්නවා. ඉතින් මාකට් එක මෙන්න මේ පොයින්ට් එකේදී නැවත ඩවුන් එකක් එනවා නම් මෙන්න මේ ලෙවල් එකට ඩවුන් වෙලා මෙතන පොඩි කන්සොලිඩේෂන් එකක් හදන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා එන මේ වගේ මේ වගේ කන්සොලිඩේෂන් එකක් හදලා නැවත මෙන්න මේ FEG ලෙවල් එකට රිච් වෙයි කියලා තමා මම ගොඩක්ම හිතන්නේ ඉතින් මෙන්න මේ FEG ලෙවල් එකේදී මෙන්න මේ වගේ කන්සොලිඩේෂන් එකක් තියෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා ඊට පස්සේ තමා මාකට් එකේ රියක්ෂන් එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක මේ විදිහට පොඩිවට ඔයාලට පෙවුනට මේක ඇත්තටම දවස් ගානක
කැනල් හැදෙන මාකට් එකක් වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඉතින් මෙතනත් ඔයාලට පේනවා ඇති මම මාකට් එක දුන්නේ මෙන්න මේ පොයින්ට් එකේදී ඔයාලට පේන ඇති කන්සල්ටේෂන් එකක් ගිහින් තියෙන පොඩි කාල සීමාවක ඇතුළත ඉතින් සතියක කාල සීමාවක කැනල් ප්‍රමාණයක් තමයි. ඒ කියන්නේ දවස් 6ක කැනල් ප්‍රමාණයක් කැනල් තමයි මෙතන හැදෙන්නේ. ඉතින් ඒ කැනල් හැදෙන කැනල් විදිහ කැනල් වල විදිහට අනුව තමා අපි ලෝ ටයිම් ෆ්‍රේම් වලදී ඇනලයිස් කරන්න ඕන ට්‍රේඩ් වලට. ඉතින් මාකට් එකේ මෙන්න මේ ලෙවල් වලට මෙන්න මේ FPG ලෙවල් එකට රිච් වුණාට පස්සේ තමයි මාකට් එක නැවත ඩවුන් එකක් එනවා නම් එන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් බොහෝ දුරට මම හිතනවා ඉතින් තව දවස් 4කින් රේට් කට් ඩිසිෂන් එක දිනන බොහෝ දුරට මට හිතෙනවා රේට් කට් එකක් වෙයි කියලා. ඉතින් ඒ වෙනකොට මාකට් එක මෙන්න මේ ලෙවල් එකට ඩවුන් එකක් ඇවිල්ලා තියෙදී ඉතින් රේට් කට් එකෙන් පස්සේ මෙන්න මේ වගේ අප් එකක් මෙන්න මේ අප් මූවමන්ට් එකක් සමහරට ස්ට්‍රෝං අප් මූවමන්ට් එකක් මෙන්න මේ FPG ලෙවල් එකට ක්‍රියේට් කරන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මාකට් එකේ නෙක්ස්ට් මූවමන්ට් එක බලන්න ඕනේ. ඉතින් අපි ඒක බලමු නෙක්ස්ට් වීක් එකේදී මාකට් එක ක්‍රියේට් කරලා තියෙන විදිහත් එක්ක බලලා. ඉතින් අද දවසේදී මම දීපු මාකට් එකේ අප්ඩේට් එකත් එක්ක ඉතින් මාකට් එක ඩවුන් වෙන්න පුළුවන් මෙන්න මේ ඩවුන් වෙන්න පුළුවන් මෙන්න මේ 60,683 කියන ලෙවල් එකට ඩවුන් එකක් එන්න පුළුවන්. ඒ වගේම ඒ ලෙවල් එකට ඩවුන් වුණාට පස්සේ නැවත මෙන්න මේ FPG ලෙවල් එකට අප් එකක් යන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඉතින් බොහෝ දුරට මේක කැනල් එකකින් දෙකකින් වෙන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා. වගේම මේ වගේ කන්සල්ටේෂන් එකක් විදිහට මෙතැන්ට රිච් කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් මම තවත් එකක් ඔයාලට කරලා පෙන්නන්න. ඉතින් මොකද මේ වෙලාවේ වෙනකොට මාකට් එක 50% වක් තමා තියෙන්නේ බයි මූවමන්ට් සහ සෙල් මූවමන්ට්. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහේ මූවමන්ට් එකක් පෙන්වන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා. මෙන්න මේ FPG ලෙවල් එක මෙන්න මේ පොයින්ට් එකේදී මෙන්න මේ FPG ලෙවල් එක කම්ප්ලීට් කරලා මෙන්න මෙතනදී කන්සල්ටේෂන් මාකට් එකක් හදලා මාකට් එක මෙන්න මේ වගේ නැවත ඩවුන් එකක් මෙන්න මේ තියෙන ලික්විඩිටි ටාගට් කරලා ඩවුන් එකක් එන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඉතින් ඒක බොහෝ දුරට වෙන්න පුළුවන් රේට් කට් හෝල්ඩ් වුණොත් වගේ තමයි. ඉතින් මම මේකේ කලර් එක පොඩ්ඩක් වෙනස් කරගන්නම් ඔයාලට ඒක බලා ගන්න ලේසි වෙන්න. හරි ඔයාලට පේනවා ඉතින් මම මේක දම් පාට කලර් එකෙන් දැම්මේ. මෙන්න මේ විදිහට වෙන්න පුළුවන් කියලා තමා මම ඔයාලට කියන්නේ. ඉතින් අපි බලමු මොකද මේ දෙපැත්තටම මේ විදිහට රියක්ෂන් එක වෙන්න පුළුවන් මාකට් එක මේ තියෙන පොයින්ට් එකත් අනුව ඒ වුණාට මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේක තමයි මාකට් එක මෙන්න මේ ඩවුන් එකට ඇවිල්ලා නැවත අප් එකක් එයි කියලා තමයි මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අපි බලමු ඊළඟ සතියේදී මාකට් එක මොන විදිහට රියැක්ට් කරන්න කියලා. ඉතින් මම දෙවෙනියට මාක් කරගත්ත එකෙත් මම ප්‍රයිස් ලෙවල් ටික මාක් කරගන්න දෙවෙනියට මාක් කරගත්ත එකේ මෙන්න මේ 66,293 කියන ලෙවල් එකට මාකට් එක බුලිෂ් වෙලා මෙන්න මේ 58,907 කියන ලෙවල් එකට ඩවුන් වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඉතින් අපි බලමු නෙක්ස්ට් වීක් එක වෙනකොට මාකට් එක මොන විදිහටද ක්‍රියේට් කරලා තියෙන කියලා. ඉතින් ඔයාලට මතක ඇති මම ඊයේ දවසේදී ඔයාලට වීඩියෝ එකක් අප්ලෝඩ් කරා Solana coin එකේ සිග්නල් එන්ට්‍රි එකක්. ඉතින් ඒක මේ වෙනකොට TP1 එකට රිච් වෙලා නැවත BTC අප්ඩේට් එකත් එක්ක මේ වෙනකොට නැවත ස්ටොප් ලොස් පැත්තට ගිහින් තියෙනවා. ඉතින් මගේ නම් ඉතින් ඇත්තටම ඒක ප්‍රොෆිට් එකක් තිබුණා. මම හිතන්නේ $10ක් විතර ප්‍රොෆිට් එකක් තිබුණා. නමුත් මම ප්‍රොෆිට් බුක් කරේ නැහැ. මොකද TP level 2 එකට රිච් උනේ නැති නිසා. ඉතින් මේ වෙනකොට මාකට් එන්ට්‍රි ප්‍රයිස් ලෙවල් එකේ වගේ තමා මේ වෙනකොට එන්ට්‍රිය තියෙන. ඉතින් මම ඒක ප්‍රූෆ්මන්ට් වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. ස්ටොප් ලොස් හිටුනත් මම ඒකේ වීඩියෝ එකක් ඔයාලට අරන් එනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද වැරදෙන දේ කියන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ. ඒක නිසා මම ඒකේ ප්‍රූෆ්මන්ට් වීඩියෝ එකක් මම අරගෙන එනවා. ඉතින්
අද දවස ඇවිල්ලා 2026 ජූනි මාසේ 13 වෙනිදා. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා පැය 9යි විනාඩි 54යි. ඉතින් මේ වෙලා වෙනකොට ඉතින් අද දවසේ මේක තමා මට ඔයාලට දෙන්න තියෙන BTC අප්ඩේට් එක. ඉතින් අපි බලමු මාකට් එක මොන විදිහටද රියැක්ට් කරන්න කියලා. ඉතින් මේක පොඩි හරි වෙනසක් වුණොත් එහෙම බොහෝ දුරට මෙන්න මේ දෙකෙන් එකක් 60% 60% එකක් වෙන්න පුළුවන්. දුරට 60%ක ප්‍රසන්ටේජ් එකක් ගන්න පුළුවන් මේ දෙකෙන් එකක් මේ තියෙන මූමන්ට් එකත් එක්. ඉතින් මෙන මේ රිජෙක්ෂන් කැනල් එකින් මාකට් එකේ දෙපැත්තටම ප්‍රයිස් එක මූ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන රිජෙක්ෂන් කැනල් එකත් එක්ක ඉතින් අපි බලමු මොන විදිහට රියැක්ට් කරනවද. ඉතින් මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ ඩවුන් එක එන්න ඕන කියන එක තමයි මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අපි බලමු ඊළඟ සතියේ ඉතින් මාකට් එක මොන විදිහටද රියැක්ට් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ රියැක්ට් එකෙන් පස්සේ අපි බලමු මාකට් එකේ නෙක්ස්ට් මූව්මන්ට් එක මොකක්ද වෙන්නේ කියලා. වගේම රේට් කාඩ් ඩිසිෂන් එක තියෙනවා තව දවස් 4කින්. ඉතින් ඔයාලට පුළුවන් මගේ වෙබ්සයිට් එකට ගියොත් එහෙම ඉතින් ඒක රේට් කාඩ් ඩිසිෂන් එකේ කවුන්ට්ඩවුන් එකක් රන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේම BTC වල හාවින් කවුන්ට්ඩවුන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ ගැන විස්තරත් ඒකෙන් බලන්න. වගේම මාකට් එකේ මේ වෙනකොට තියෙන කොයින් වර්ග මම හිතන්නේ 12ක විතර මාකට් එකේ මේ වෙනකොට තියෙන මූව්මන්ට් එක බුලිෂ් මූව්මන්ට් එකක්ද සෙල් මූව්මන්ට් එකක්ද කියලා බලන්න මම බොට් කෙනෙක් දාලා තියෙනවා. බලන්න මේකෙන් ඒක ගැන විස්තර ගන්න. වගේම ඒකේ තියෙන WhatsApp contact එකත් එක්ක ජොයින් වුණොත් එහෙනම් ඔයාලට පුළුවන් අදාළ කොයින් එකේ අප්ඩේට් එකක් මගෙන් ගන්නත් පුළුවන්. ඉතින් ඒ හැම දෙයක්ම ඉතින් ඒ වගේම වෙබ්සයිට් එක ගැන විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒකට ගිහිල්ලා ඒ විස්තර ගන්න. වගේම ඔයාලා දන්නවා ඉතින් මම SMC ට්‍රේඩින් සම්බන්ධව ක්ලාස් එකක් කරගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට කැමැත්තක් තියෙනවා නම් SMC ට්‍රේඩින් ඉගෙන ගන්න. ඉතින් ඔයාලට පුළුවන් ක්ලාස් එකේ විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා ඒ විස්තර ටික බලලා ඔයාලට පුළුවන් මාව කන්ටැක්ට් කරගෙන ක්ලාස් එකට ජොයින් වෙන්න. වගේම වෙබ්සයිට් එකට ගියත් ඔයාලට පුළුවන් ක්ලාස් එක සම්බන්ධ විස්තර ගන්න. ඉතින් ඊට අමතරව තව SMC ස්ට්‍රැටජි එකට අමතරව තව මම මෙලිසින් SNR ස්ට්‍රැටජි එකක් තව දැන් කරගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් ක්ලාස් වල ජොයින් වෙනවා නම් ඒකට ජොයින් වෙන්න. වගේම මම කස්ටමයිස් කරලා තියෙනවා පැකේජස් හැම එකක්ම. ඉතින් ඔයාලට ෆුල් කෝස් එකක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට කස්ටමයිස් කරලා පැකේජ් එක ඔයාලට තෝරගෙන ඒ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මොකද ගොඩක් අය ක්ලාස් වලට ජොයින් වෙන්නේ නැහැ. මොකද ෆුල් පේමන්ට් එකක් කරන්න වෙන නිසා. මොකද සමහර අය කෝස් කරලා තියෙන අය ඉන්නවා, ක්ලාස් වලට ජොයින් වෙලා තියෙන අය ඉන්නවා. ඉතින් ඒ අය කැමති නැහැ. මොකද බයිනන්ස් ඉන්ටර්ෆේස් එක වගේම ට්‍රේඩින් view ඉන්ටර්ෆේස් එක ගැන ඉගෙනගෙන තේරුමක් නැති නිසා. මොකද නිකන් එක්ස්ට්‍රා පේමන්ට් එකක් කරන්න වෙන නිසා. ඉතින් ඒ අයට ගැලපෙන විදිහට මම පැකේජස් හදලා තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් මේ පැකේජස් තෝරගෙන ඒවට කැමති විදිහට ජොයින් වෙන්න. ඉතින් ඒවගේ අවසාන වශයෙන් මට කියන්න අවශ්‍ය ඉතින් channel එක subscribe කරලා තියාගන්න. වගේම notification bell icon එකට click notification bell icon එකත් on කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම BTC update එකක් වගේම signal analysis එකක් වගේ දේවල් YouTube එකට upload කරපුවම ඔයාලට පුළුවන් ඒක ඒ වෙලාවෙම ඔයාලට දැනගන්න පුළුවන්. වගේම ඒ තියෙන confirmation analyze කරලා බලලා ඔයාලට පුළුවන් ඒ තියෙන trade වලට entries ගන්න. ඉතින් channel එක ගැන දන්න තියර බලන්න ෂෙයා කරන්න. වගේම channel එක grow කරගන්න support එකක් දෙන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම good luck.